ශ්‍රීජය ලයිෆ්ස්ටයිල් නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න හිතුවේ ඇටේරියා ශාකයෙන් ධනය ආකර්ෂණය කරගන්න හැටි. අපි හැමෝම දන්නවා ගොඩාක් ශාක කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනවා කියලා. ශාක ශක්තියෙන් නිකුත් කරන බව ඔයාලා දන්නවද? ගස්වලටත් පුළුවන් අපේ වයිබ් එක වෙනස් කරන්න. මම මේ කතා කරන ඇටේරියා ශාකයත් ඉතාමත් ප්‍රබල විදිහට ධන ආකර්ෂණය වැඩි කරවන දේව ශක්තියින් වලට ආරෝපණය වෙන්න පුළුවන් ශාකයක්. ඔයාලා අහලා ඇති පැරැන්නු ගෙදරක වවන්න ඕනි ගස්, ඒ වගේම ගෙදර සිටවිය යුතු නැති ගස් ගැනත් කතා වෙනවා. ඒ හැම කතා බහක් පිටිපස්සෙම රහසක් තියෙනවා. එක් එක් ශාකවලට විශේෂිත වුණු ආකර්ෂණ ශක්තියින් තියෙනවා. ඒවා ධන ආකර්ෂණ වගේම ඍණ ආකර්ෂණ ශක්තියින් වෙන්නත් පුළුවන්. ඉතින් ධනයට ආකර්ෂණය වන මේ ඇටේරියා ශාකය ගැන කතා කරනකොට මලේ ස්වභාවය, පෙති සංඛ්‍යාව, පාට, සුවඳ, පිපෙන වෙලාව යන මේ හැම සාධකයක්ම ධන ආකර්ෂණයට වැදගත් වන ශාක. ඇටේරියා ශාකයේ කොළයක් පොඩි කරලා සුවඳ බැලුවොතින් ඔයාලට විශේෂිත සුවඳක් දැනෙනවා. ඇත්තටම ඇටේරියා කියන්නේ පැංගිරි කුලයට අයිති ශාකයක්. ඔයාලා අහලා ඇති සමහර නපුරු හීන දැක්කාම කාටවත් කියන්න කලින් දෙහි ගහකට කියන්න කියලා අපේ පැරැන්නෝ කියනවා. ඒකත් එක්තරා උපක්‍රමයක් ශාක වලින් අපේ පැරණි අය ලබාගත්තු. එයාලා විශ්වාස කරා නපුරු හීනය තියෙන ඍණ ශක්තිය ජීවිතයට බලපෑමක් ඇති නොවෙනවා කියලා දෙහි ගහකට කිව්වා. ඒ වගේම සමහර ශාන්ති කර්ම, උත්සව, වතාවත් වලදී එක ශාක ප්‍රයෝජනයට ගන්නවා. දෙහි ශාකයේ දෙහි පත්‍ර, අඹ කොළ, කොහොඹ කොළ වගේ ශාක පත්‍ර ප්‍රයෝජනයට ගන්නවා. එහෙම කරන්නේ ඒ වැඩයට අදාළව අවශ්‍ය වන ශක්තියින් ඒ ශාක පත්‍රයෙන් ලබා ගන්න. මොකද එක් ශාකවලට ඒ ශාකයට ආවේනික වෙච්ච ශක්තියින් තියෙනවා. ඉතින් ඇටේරියා ශාකයටත් ධනය ආකර්ෂණය වන ශක්තියක් තියෙනවා. ඔයාලගේ ගෙදර පුළුවන් විදිහට ඇටේරියා ශාකයක් වවා ගන්න. ඇත්තටම ඇටේරියා මල් වලින් ඉතාමත්ම මිහිරි සුවඳක්, ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරවන සුවඳක් ඇටේරියා ශාකයේ මලට තියෙනවා. ශාක වලින් අපිට තියෙන අපල වගේම අපිට ආකර්ෂණය කරගන්න ඕනි දේවලුත් අපිට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් මං අද කතා කරේ ධනයට ආකර්ෂණය වෙන ඇටේරියා ශාකය ගැන. ඉතින් ඉදිරියට තවත් මේ වගේ ශාක ගැන විස්තර මම ඔයාලට ගේන්නම්. ඇටේරියා ශාකයක් වවා ගන්න ඉඩ නැත්නම් පෝච්චියක හරි ඇටේරියා ශාකයක් වවා ගන්න ඔයාලා කරලා බලන්න. ඔයාලටම වෙනසක් අත්දකින්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ඔයාලා ගාවට එන්නම්. තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. වීඩියෝ එකකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ට පේන්න මේ වීඩියෝ එක share කරගන්න. ඉතින් ඔයාලට විශ්වයේ තියෙන ප්‍රබලතම ශක්තියින්ගේ ආශිර්වාදය ලැබේවා.